හොඳයි දැන් ඊළඟට අවසාන මොහොතට පැමිණ තිබෙනවා. මම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ගෞරවනීය දේවසේවකතුමන් නිමේෂ්ට ඉදිරි කොටසට මඟ පෙන්වන හැටියට. ඔබ හැම දිනකටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් සපිරුණු සුබ නත්තලක් වේවා. සුද්ධ ලියවිල්ලේ බයිබලයේ මෙසේ සඳහන් කරනවා. අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලෝ පහළ වීම උන්වහන්සේ එකම විමුක්තිදායකයන් මිනිස් සංහතියේ ගැලවුම් කරුවානන් හැටියට මිනිස් කයක් දරාගෙන මේ ලෝකයට පැමිණිනුදා උන්වහන්සේගේ ඉපදීම රජවරුන්ට වගේම මුලදීම අපි දකිනවා දුප්පත් එඬේරුන්ට යේසුස් වහන්සේගේ උපත ගැන දේවදූතයන්ගෙන් පණිවිඩය ලැබුණා. බයිබලයේ සඳහන් කරනවා දේවදූතයන් උන්ට කතා කොට බය නොවෙලා බලව මුළු සෙනඟට මහත් ප්‍රීතිය උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්නේය. අපි දකිනවා මේ ලෝකේ ඕනතරම් ආගම් ධර්මතාවයල් ආගම් සහ ලබ්ධීන් තිබෙනවා. අපිට පරම්පරාවෙන් හිමි කුමන හෝ ආගමක් ධර්මතාවයක් ඇති. ඒ මොකුත් නැත්තම් මිනිස්සු විශ්වාස කරන ගහකොළට ඉරට හඳට වදින එක හරි මිනිස්සු කරනවා. නමුත් මේ ලෝකයේ හැම මිනිසෙකුටම අවශ්‍යව තිබුණා මිනිසයාගේ ජීවිතයට විමුක්තියක්. අපිට ආයාසයෙන්ම කියවෙනවා අපි මුණ දෙන අභියෝග ගැටලු ප්‍රශ්න රෝග පීඩාවල් තුල අපේ ඇසුපිරුකම් අපේ හැකියාවල් දක්ෂතා කුසලතාවයල් අපේ ආර්ථිකයේ සීමා වෙනකොට අපිට ආයාසයෙන්ම කියවෙනවා අනේ දෙයියනේ දෙවි කෙනෙක් නැද්ද? මිනිස්සු එක කියනවා මොනවා කරන්නද මගේ දෛවය මගේ කර්මය මගේ ලබා උපන්කම මේක කියලා මිනිස්සු ඔහේ ජීවත් වෙනවා. අපිට පේනවා මිනිස්සුන්ගේ ආගම දාම හොඳවෙනි දවසට සිහිපත් කරලා ඒක තවත් පැත්තක තවත් මගක. නමුත් මිනිස්සුන්ගේ ජීවිතේ කරපින්නගත් දුක් දුම්නස් හෘද වේදනාව සිත් තැවීම් ඇබ්බැහිකම් ජීවිතේ දුබල දුර්වලකම් තවත් පැත්තක්. ආගම තවත් පැත්තක්. ජීවිතේ තවත් පැත්තක්. මිනිස්සුන්ගේ ආගමික වතාවත් තව එකක්. ජීවිත වතාවත් තව එකක්. නමුත් යේසුස් වහන්සේ කිව්වා මමයි සත්‍යය, මමයි මාර්ගය, මමයි ජීවිතය. යේසුස් වහන්සේ මේ ලෝකෙට පැමිණියේ තව ආගමක් අපිට දෙන පිණිස නෙවෙයි. උන්වහන්සේ මේ ලෝකෙට පැමිණියේ මිනිස්සුන්ට විමුක්තිය දෙන පිණිසමයි. අපි මේ වැඩසටහනේ අවසාන අංගයට අපි පැමිණලා තිබෙන මේ මොහොතේ අපි එක් ගීයක් අපි ගයමු. ආදරය කරුණාව හැම උදයකම ජේසුස් සමිඳුන්ගෙන් මට ලැබෙනවා. Jesus, I'm
මුළු මිනිස් සංහතිය කෙරෙහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය කරුණාව හැම උදෑසනකම අලුත් වෙනවා. මට මතකයි මම පාරම්පරික ක්‍රිස්තියානි කෙනෙක් වුණත් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මම විශ්වාස කරේ නැහැ. මම අවුරුදු 10 දී දෙමව්පියන් සමග පල්ලි යන්න ගත්තා. එතකන් අපි හැදුණු වැඩුණේ තවත් ආගමික පසුබිමක. මම මගේ පෞද්ගලික අත්දැකීම මේ ගැලවුම් කරුවානන්ගේ උපත සමරන මේ දවසේ මිනිත්තු දෙකකින් ඔබ එක්ක බෙදා ගන්න මම කල්පනා කරා. මම මගේ යෞවන කාලයේ ආරම්භයේදීම මගේ දෙමව්පියන්ට සමහර අභියෝග තුල ලංකාව අතහැරලා ගිහිල්ලා පවුලේ දරිද්‍රතාවය නිසා ඔවුන්ට හරියම්බ කරන්න සිද්ධ වුණා. මට මතකයි මගේ ළමා කාලේ බොහොම වේදනාත්මක බොහොම හෘද වේදනාවෙන් පිරුණු හිත ඇවීම් වලින් පිරුණු සමහර තැන් මගේ ජීවිතේ තිබෙනවා. ඉතින් මට මතකයි මම මුණු දුන්නු සමහර අභියෝග එක්ක මම මගේ ජීවිතේ එක් දවසක් තීරණයක් ගත්තා මම ජීවත් වුණා ඇති කියලා. ඉතින් මම ජීවත් වුණා ඇති කියලා මම කල්පනා කරත් මට මැරෙන්න ඕන කියලා මම හිතුවත් මගේ හෘද සාක්ෂිය මට හිතෙනවා මම සියදිවි නසා ගත්තොත් මට හිමි වෙන්න යන්නේ අපාය නරකාදිය. ඉතින් මම ඒ ගැන අහලා තිබ්බා. ඒ නිසා බයකුත් තිබුණා. නමුත් කොහොම හරි මම මැරෙනවා කියලා දවසක් මම කල්පනා කරමින් මගේ කාමරේට වෙලා හිටියා. මම මොන විදියටද මගේ ජීවිතයට සමුදෙන්නේ කියලා මම කල්පනා කරන සිටි මොහොතක මට මතකයි මිත්‍රීම මට එළියෙන් හෝන් සද්දයක් ඇහෙනවා. මගේ ගේ එළියෙන් මගේ කාමරේට ගේ ඇතුළට හෝන් එකක් ඇහෙනවා. මෝටර් බයිසිකල් එකක් ඇවිල්ලා මම බලනකොට හෝන් කරනවා. ඒක යුවලක් හිටියා. ඉතින් මම ඒ දෙදෙනාට මගේ කඳුළු හංගගෙන මම උන්ට ආරාධනා කරා ගේ ඇතුළට එන්න. ඉතින් ඔවුන් පැමිණියන් පස්සේ මම දන්නේ ඔවුන් දෙදෙනා පූජකවරයෙක් පූජකවරියක්. ඔවුන් දෙදෙනා එදා මට ආශිර්වාද කරලා යාඥා කරා. මම යේසුව දැනගෙන හිටියත් එදා තමයි මගේ ජීවිතේ මම තීරණයක් ගත්ත දවස මම සියදින සාගන්නේ සුයිසයිඩ් කරගන්නේ මම ජීවත් වෙනවා කියලා. දැන් මේක බොහෝ දෙනෙක්ට යේසුස් වහන්සේගේ කතාව තවත් ආගමක් තවත් එහෙම නැත්නම් නිකන් අර අපේ භාෂාවෙන් කියනවා නම් අපබ්‍රංශයක් මොකද්ද? නමුත් මම ඔබට කියනවා ඔබේ ජීවිතේ කිවර කරන් ඔබ තීරණය කරන් තිබෙනවා නම් දකින්නවා අපි පූජා කරුන් හැටියට අපිට ඇහෙනවා අපිට නිතරම අපි පැය 24ම නිදා ගන්න පැය ටික පමණයි අපි හැම වෙලේම මිනිස්සුන් සමග ඉන්නවා. මෙතන ඉන්න ආදරණීය
වෛද්‍යවරුන් මහ පොළොවේ ඔවුනුත් දෙවිවරුන් බඳුයි. අපිට ඇහෙන සෝචනීය දේවල්, අපිට ඇහෙන හදවත කැඩිලා බිඳලා යන කතාවල් බොහොමයි. ඉතින් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය උනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට මුණ ගැසුණා. ඉතින් මම දා තීරණය කරා මම බොහෝ දේවල් දැනගෙන හිටියේ නෑ. ඒ ප්‍රයා පූජකවරිය මට ආශිර්වාද කරපුවාම මට හොඳටම තේරුණා මගේ ශරීරයෙන් අදුෂ්‍යමාන මොකක් හරි දෙයක් මගේ ශරීරයෙන් පිටත් වෙලා ගියා. මට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ඇති වුණා. ඉතින් මම එදා තමයි ඇසුවේ සෙනෙහස ගලා ගියා මට ආදරය නිසා. රුධිරය ගලා ගියා මගේ පව්බර නිසා කියලා මේ ගීතිකාව මම ඇසුවා. මම මේ කොටසට සමුදෙන්න මම ඔබට සුබ නත්තලක් තවත් දෙසැම්බරයක් තවත් නත්තලක අත්දක ලැබීමක් නොවී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස් සංගතියේ එකම ගැලවුම් කරුවාණන් අපගේ පියු දෙවියන් වහන්සේගේ එකම සදාදරයන් අනුන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ මනුෂ්‍යන්ට ජීවිතය දෙන පිණිසයි. ඉතින් මා ලැබූ ජීවිතය මම තීරණය කරා පසුව එක් වෙලා ව්‍යාපාරික ලෝකෙත් මම අතෑරලා මා තීරණය කරා මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව සේවය කරනවා කියලා. ඉතින් මට ඒක ලොකු තෘප්තියක්, ඒක ලොකු ආශිර්වාදයක්, ඒක දේව ස්වාමීන් වහන්සේ ලැබූ භාග්‍යයක්. අපි එක්ක මේ ගීය ගායනා කරමු. අපි කියපු සෙනෙහස ගලා මම එදා මේ ගීය ඇසුවා. මගේ ජීවිතේ පළවෙනි වතාවට මම ඇසුවා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. මගේ පව් බර නිසා
දිවිනේ සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් භර නිසා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් භර නිසා ආශිර්වාද කරන සේක්වා සුබ නත්තල කිස්පීට මෙම කාලය හා සම්බන්ධ වුණු ගෞරවනීය පියතුමන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපි දැන් පැමිණ තිබෙන්නේ අවසාන අංගයටයි. මේ වැඩසටහන අවසන් කරමින් යාඥාවක් සහ ඔබට ආශිර්වාද කරන්නට පුංචි පණිවිඩයක් බෙදා ගනිමින් මේ කාලය අපි ඔබෙන් සමුවරන් යන්නට මත්තෙන් මේ පුංචි අවස්ථාව සඳහා මාගේ ගෞරවනීය ආරාධනය අප සමග සම්බන්ධ වී සිටින සඳුන් බාලසූරිය ගෞරවනීය පියතුමන්ටයි. පන්නා ඔබ හොඳ කාලයක් ගත කරන්න ඇති කියලා. එහෙම කාලයක් ගත කරපේ බාන අත උස්සලා පොඩි නිකන් අනේ ඇත්තටම හොඳයි අපි අද හොඳ කාලයක් ගත කළා. අපි ගීතිකාවක් ගායනා කරන්න යනවා. මේ ගීතිකාවෙන් කියනවා දෙවියන් වහන්සේ කියනවා පුතේ දුවේ මං හරි ආසයි උඹගේ ගෙදරට එන්න. නමුත් වෙලා තින්නේ ඔයා මට ඉඩ දෙන්නේ නැහැ එන්න. ඒ නිසා මම ආසාවෙන් බලන් ඉන්නවා ඔයාගේ ගෙදරට එන්න. කෝකද දන්නවද උන්වහන්සේ ඉන්දියානගේ මේ හදවත තමයි දෙවියන් වහන්සේ ඉන්දියාන වාසස්ථානය. ඉතින් අපි ගීතිකාවෙන් අපි ගීතය අහලා අපිට යාඥා කරලා අවසන් කරන්න යනවා. මේ ගීතිකාව කියනවා යේසුස් වහන්සේ කැමතිලු එයාගේ ආදරේ තියනවලු පිරීලා. ඒ ආදරේ ඔබට දෙන්න කැමතිලු. කී දෙනෙක් මේ ආදරේ ලබා ගන්න කැමතිද? එහෙනම් මේ ගීතිකාව භාවනාවක් වගේ මේක අහන්න. හරියාසයි මට දුවේ පුතේ නුඹේ ගෙදරට පැමිණෙන්න මා ළඟ තියෙනවා පිරුණු ආදරේ ගෙදර හැමෝටම දැකි කරන්නට හරියාසයි මට දුවේ පුතේ නුඹේ ගෙදරට පැමිණෙන්න මා ළඟ තිබෙනවා පිරුණු ආදරේ ගෙදර හැමෝටම දැකි කරන්නට අපි නත්තල් කියලා කෑම බොනවා නේද? කෑම කාලා අපි ජීවිතේ සතුටු වෙනවා. නමුත් ඒක නෙමෙයි සතුට කියන්නේ. යේසුස් වහන්සේ මේ පොළවට ආවා. ඔබයි මගේ පාපය දුරලලා සදාකාලික සැපත සදාකාලික ජීවනය අපට දෙන්න. සිහි කරමින් ඉන්නේ අපි ගායනා කරමු. නත්තල යනුවෙන් මා අමතන්නේ මේ කිසි දෙයක් නොවේ. අලුත් ඇඳුම් නොව කෑම බීම නොව කිතු සමිඳුන් ලොව උපන් බවයි. නත්තල යනුවෙන් මා අමතන්නේ මේ කිසි දෙයක් නොවේ. අලුත් ඇඳුම් නොව කෑම බීම නොව කිතු සමිඳුන් ලොව උපන් බවයි. දේවදරුවනි අද මිනිස්සයා කොයි මොහොතේ නැති වෙනවද කියලා දන්නේ නැහැ. අපි නක්නව මවගේ කුසෙන් මේ පොළොවට එනවා. අපි යනකොට ගෙනියන දෙයක් නැහැ. නමුත් උන්වහන්සේ කිව්වා නුඹලගේ ඇඳුම් දෙකක් තියෙනවා නම් ඒක ඇඳුම නැති කෙනෙකුට දෙන්න. උඹලගේ වැඩිපුර යමක් තියෙනවද? ඒ තියෙන දේ තව කෙනෙකුට බෙදා ගන්න. අද අපි ඒකට උඹලකට ආවා.
යේසුස් වහන්සේ කියන මගේ ළඟ තෑගි ගොඩක් තියෙනවා. උන්වහන්සේ කියන මේක ගන්න කවුද සූදානම්? මං හිතනවා අද දවසේ බොහෝ කාරණා කතා කළා, සාක්ෂි කිව්වා, පොඩි අයගේ දේවල් බැලුවා, ගීතිකා වලින් ගොඩාක් දේවල් උන්වහන්සේ ගැන කිව්වා. මං හිතනවා ඔබ යමක් ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්න ඇති කියලා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? දැන් මේ ආමෙන් කියන වචනේ එසේම වේවා. දැන් හලෙලුයා කියලා අපි කියනවා. අපි හලෙලුයා කියන්නේ ආගමක් නෙමෙයි. අහස පොළොව මෙව දෙවිඳුන්ට ප්‍රශංසා වේවා කියලා. කී දෙනෙක් ආමෙන් කියනවද? කො අත උස්සලා බෑ කට තියනවා. දැන් හොඳට කතා කරන කිරිපැකට්ටයක් එහෙම බීලා ඉන්නේ, කේක් කෑල්ලකුත් කෑවා. ඒ නිසා දැන් හොඳට හයිය හත්තිය තියනවා දැන්. හයියෙන් ආමෙන් කියන්නේ. අපි අවසාන කරන්න ඇවිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම ගොඩාක් හදවතින්ම ස්තුති කරනවා අපි එක්ක මේ මොහොත දක්වාම සිටියා වූ ඔබතුමන්ලා ගැන, ඔබතුමීලා ගැන තාමත් හදවතින්ම අපි ස්තුති කරන්න යනවා. ඉතින් අපි හැම කෙනෙක්ම නැගිටලා අන්තිම යාඥාව කරලා අපි අවසන් කරන්න යනවා. අපි හැමෝම නැගිට සිටිමු. මේ දේශයට කී දෙනෙක් ආදරෙයිද? අපි ජීවත් වෙන ශ්‍රී ලංකාවට ආදරයයි. ආදරය අතුසන්. මට නේද සමහරක් අය පේනවා අනේ මොකට මේ මුතු වැටේ දිනන මේක හකු වැටයක් වුණා නේ ඉවරයි කියනවා වගේ. අපේ රටට කියනවා මේ ශ්‍රී ලංකාව කියන්නේ මේ ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා. නේද? මේක හොඳ වටිනා සම්පත් තියෙන රටක්. මේ අපේ රට විනාශ වෙනවට අපි කැමති නැහැ. කී දෙනෙක් කැමතිද? අපි එහෙනම් අපේ දේශය ගැන යාඥාවක් කරමු. අහස පොළොව මෙව දෙවිඳුන්ට කියවනේ දෙවිඳුනේ අපේ මේ දේශය ඔබ ආරක්ෂා කරලා සාමයෙන් නේද සමාදානයෙන් ප්‍රීතියෙන් පිරුණු සෞභාගයෙන් පිරුණු දේශයක් කරන්න කියලා අපි හැම කෙනෙක් අපේ දැස් වසලා කියමු. ඔබේ ප්‍රාර්ථනාව ඉටු කරන්න යනවා යමක්. ඔබේ හදවතේ චින්තනය, ඔබේ හදවතේ සිතුවිල්ල යමක් කරන්නට යනවා. අහස පොළොව ඉරහඳ තාරකා මුළු විශ්වයේ මැව්වව මැවුම්කාර දෙවිඳුනේ අපි ඔබගේ පාද පාමුල ස්වාමීන් අපි ජීවත් වෙන මේ ශ්‍රී ලංකා දේශය ගැන අපි යාඥා කරනවා. ඔබ අපිව නිර්මාණය කළා වූ, ඔබ අපිව උපද්දවා වූ මේ ශ්‍රී ලංකා දේශය ගැන අපි යාඥා කරනවා. මේ දේශයේ ස්වාමීන් ජනාධිපතිතුමා, අගමැතිතුමිය, දෙවනසේ වගේම ස්වාමීන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ස්වාමීන් නාගරික මන්ත්‍රීවරුන්, ඒ වගේම දෙන සියලුම රාජ්‍ය නිලධාරීන් අපි ඔබට බාර කරලා යාඥා කරන දෙවිඳුනේ අපේ දේශයට සාමය, සමාදානය, සෞභාග්‍ය උදා කර දෙන්න ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ ඥානයද, ප්‍රඥාවද, දැනගැන්මද, නුවණද, බුද්ධියද දෙමින් දෙවිඳුනේ අපේ දේශයට ආශිර්වාද කළ මැනව. ස්වාමීනි මේ දේශයේ ජීවත් වෙන සියලු මිනිස්යන් කෙරෙහි ඔබගේ දෙවියන් වහන්සේ කරුණාබර, ස්වාමීනි දයාබර හදවත දෙවියන් වහන්සේ දිගු කරමින් දෙවිඳුනේ අපේ දේශයට අනුකම්පා කළ මැනව. මේ පසුගිය කාලය තුල සිදුනා වූ ඒ සුභාග්‍ය විපත්ති නිසා මිය ගියා වූ, අවතැන් වුණා වූ ඒ හැම කෙනෙක් අපි මේ වෙලාවේ සිහි කරනවා දෙවිඳුනේ. ඒ අයට ඔබ වහන්සේ උපකාර කළ මැනව. එයාගේ හදවත්වල වේදනාව, දුක, කඳුල, තනිකම, පාළුව ඔබ දකිනවා ස්වාමිනී. ඔබගේ කරුණාව දීලා ඔවුන්ට දෙවියන් වහන්සේ ඔබගේ මහත් කරුණාව දෙමින් ඔබ ආශිර්වාද කළ මැනව. ඒ වගේම ස්වාමී දෙවියන් වහන්සේ අපි ඔබගේ පාද පාමුල තබනවා. මේ අනුරාධපුර රෝහලේ ස්වාමීන් ප්‍රධාන අධ්‍යක්ෂකතුමා ඇතුළු ස්වාමිනී සියලුම නිලධාරීන් සහ සියලුම කාර්ය මණ්ඩලයේ ස්වාමිනී පුංචි සුළු සේවකයා දක්වා හැම කෙනෙක් ගැන ඔබගේ දිව්‍ය පාමුල තබලා යාඥා කරනවා. ප්‍රේමයේ දෙවිඳුනේ ඔබගේ කරුණාව, ඔබගේ අනුග්‍රහය දීලා ඔවුන් ආශිර්වාද කළ මැනව. ඔවුන් ආශිර්වාද කළ මැනව. ඔවුන් ආශිර්වාද කළ මැනව. ඔවුන්ගේ අවශ්‍යතාවයන් නැති ඔවුන්ගේ බලාපොරොත්තු ඇති ඒ සියල්ල ඔබ ආශිර්වාද කළ මැනව. මේ වෙලාවේ දෙවිඳුනේ හැම වාට්ටුවකම සිටින දෙවියන් වහන්සේ සෑම සියලු දෙවියන් වහන්සේ රෝගියෙක් ගැන මම යාඥා කරනවා. දෙවිඳුනේ ඔබගේ කරුණාව, ඒ ස්වර්ගීය ස්වාමිනී ඔබ වහන්සේගේ ජීවමාන බලය ඔවුන් කෙරේ ක්‍රියාත්මක වී ස්වාමිනී යමෙක් රෝගාතුරව ඉන්නවද, මොන වගේ වේදනාවල ඉන්නවද, මොන වගේ කම්කටොවල ඉන්නවද, ඔබේ සියල්ල දන්න දකින දෙවියන් වහන්සේ අපි යාඥා කරනවා. දෙවිඳුනේ අපි එක්සිට වෙනවා ස්වාමී දෙවියන් වහන්සේ. ඒ හැම කෙනෙකුට මතකසලා සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ බලය, ඔබගේ ජීවනය ඔවුන් තුළ ක්‍රියාත්මක වී ඔබගේ බුදුම කරුණාව දෙමින් ඔබ ආශිර්වාද කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. ආමේන්. ආමේන්. දෙවියන් ස්තුතියි පියතුමනි ඔබතුමන්ට. අපි මෙම නර්තනය සමග අපි ඔබෙන් සමු අරගෙන යනවා. කාලේ එරෙහි වෙන නිසා අපි ඔබත් එක්ක තව ගත කරන්න කැමතිත් අපිට ඉන්න හැකියාවක් නැහැ. ඉතින් දෙක පුරා හෝරා දෙකක් පමණ කාලයක් අප සමග සම්බන්ධ වුණා වූ මෙම රෝහල් පරිසරයේ සිටින සියලුම කාර්ය මණ්ඩලයට සහ ඔබ සැමට අපගේ ගෞරවනීය හදපිරි ස්තුතිය පුද කරනවා. එසේනම් සමුගෙන යන්නට අවසරයි. ලබන්නා වූ නව වසර දේව ආශිර්වාදයේ පිරුණා වූ සුබ නව වසරක් වෙන්න කියා අපි ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා. අපි ලබන වසරේ නත්තලේදී නැවත හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්නම්. ඔබට ජේසු පිහිටයි.
Prospero año y felicidad. Feliz Navidad.
මෙහෙම අත්පොලසන්නාදයක් හොඳට දුන්නොත් ඒගොල්ලෝ කියනවා ලබන අවුරුද්දේ තවත් ටිකක් ලොකු වෙලා මේ වගේ නැටුම් ගොඩක් ඉදිරිපත් කරනවා ඕනේ. ඒකින්ද තවත් අත්පොලසන්නාදයක් දෙමු. ඉතින් ඇත්තටම ගොඩක් සන්තෝෂයි අද දවසේ මේ වගේ අපිට ඔබත් එක්කලා ඇවිල්ලා මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලැබූ දවසේ ඔබත් එක්කලා කාලය ගත කරලා මේ වගේ ඉඳ ලැබීම ගැන හදවතින් ඉතින් නැවත අපි ඊළඟ වසරේ ආයේ මේ වගේ මුණ ගැසෙන තුරු අපි ඔබ සියලු දෙනාටම සමුදෙන් දෙනවා. ඔබ සියලු දෙනාටම ආශිර්වාදමත් සුබම සුබ නත්තලක් වේවා. යේසු පිහිටයි.